welcome back to my channel. කොහොමද ඉතින් ඔයාලට අපි ඔන්න අද ආව චුට්ටක් එළියට පොඩි වැඩකට. මගේ hair color එකක් දාන්න කියලා තමයි ආවේ. ඉතින් අපි අද සැලුන් එක වහලා. ඒගොල්ලෝ ලන්ච් ගන්න ගිහින්. ඉතින් අපි දෙන්න මොන හරි කන්න කියලා මානෙන් ලංකා එකට ගියා. අද මානෙන් ලංකා එකේ ගොඩක් සෙනග. ඉතින් ඒක නිසා අපි යනවා දැන් අල් රහමාන් එකට මොන හරි කාලා සැලුන් එකට යනවා කියලා. ඔන්න ඉතින් මම ඔයාලට මගේ කලින් vlog එකේදී කිව්වනේ මම hair color එක දාන වීඩියෝ එකයි curl එක දාන වීඩියෝ එකයි දෙකම අරන් එනවා කියලා. ඉතින් මම දෙකම එකම vlog එකකින් අරන් ආවා ඔයගොල්ලන්ට. මේ තියෙන මම color එක දාන්න ගියපු දවසේ. ඔන්න ඉතින් අපි ආවා අල් රහමාන් එක්කවට. ඇත්තටම මේකේ කෑම ගොඩක් රසයි. ඔයගොල්ලොත් ඉන්දියන් කෑම try කරලා බලන්න කැමති නම් බැංකොක් ආවොත් අනිවාර්යෙන්ම අල් රහමාන් එකට ගිහින් බලන්න. ඉතින් අපි ඔන්න අපේ ඕඩර් එක දැම්මා. අපි ඉතින් මෙහි આવත් ගොඩක් වෙලාවට ඕඩර් කරන්නේ මෙන්න මේ බිරියානි එකයි, බටර් චිකන් එකයි, garlic naan and butter naan. ඔන්න ඉතින් දැන් කන්නේ තමයි යන්නේ. මේගොල්ලෝගේ මේ බටර් චිකන් එක නම් මාර රසයි. අපි ඉතින් ඕඩර් කරපු ටික ඔක්කොම කාලා තව නාන් රොටිය බටර් චිකන් එකකුයි දාගෙන ආවා ගෙදර ඇවිත් ගන්න. ඉතින් අපි කාලේ ඉවරුණාට පස්සේ මේගොල්ලෝ දෙනවා රසම රස සව් කැඳ එකක්. ඉතින් අපි ඒකත් බීලා ආයෙත් යන්න ඕනේ සැලුන් එකට. ඔන්න ඉතින් අපි කාලේ එහෙම සැලුන් එකට එද්දී සැලුන් එක ඕපන් කරලා තමයි තිබුණේ. දැන් ඉතින් මම මේ යන්නේ කලර් එක දාගන්න. ඔයගොල්ලෝ දැන්ටමත් දැකලානේ තියෙන්නේ මොකද්ද මම දාපු කලර් එක කියලා. ඉතින් මම hair එක කලර් කරන්න කලින් මෙහි තියෙන සැලුන් ගොඩකින් ප්‍රයිස් ඇහුවා. ඉතින් එතකොට මෙහි ඇත්තටම කොණ්ඩේ හදනවා කලර් කරනවා කියන්නේ ඉතින් ලොකු ගාණක් වියදම් වෙනවා. මේ සැලුන් එක නම් ඉතින් හස්බන්ඩ් කොණ්ඩේ කපන සැලුන් එක. මේකේ අනිත් කේවට වැඩිය ඉතින් අපිට රීසනබල් ප්‍රයිස් එකකට මේක කරගන්න පුළුවන් වුණා. hair color එක මම highlight එකක් තමයි කරේ. ඉතින් මම කියපු color එකකින්ම ලස්සනට highlight එක කරලා දුන්නා මෙයාලා. color එක නම් ඉතින් මෙන්න මේ විදිහට ලස්සනටම ඇවිල්ලා තිබුණා. ඉතින් ඇත්තටම ඔයාලට කාලෙකින් මට shopping vlog එකක් ගේන්න බැරි වුණා. ඉතින් මං හිතන් ඉන්නවා ඉක්මනට ඔයාලට shopping vlog එකක් අරන් එන්න. ඉතින් කලර් එක දාලා එදාම curl එක දාන්න බැරි නිසා කලර් එක දාලා සතියකට පස්සේ තමයි එන්නේ කිව්වේ මට curl එක set කරන්න. ඉතින් මගේ channel එකට අලුතෙන් join වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මගේ කලින් videos උත් බලන්න. ඉතින් ඒත් එක්කම දැනට මගෙත් එක්කන් join වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටමත් මගේ videos බලන මට comment එකක් හරි දාන හැමෝටමත් ගොඩාක් ආදරේ සහ ගොඩාක් ස්තුතියි මගෙත් එක්කන් ඉන්නවට. ඉතින් ඔය වගේම ඉස්සරහටත් මගෙත් එක්කන් ඉන්න. මම දාන ලස්සන vlog ඔයගොල්ලන්ටත් බලන්න පුළුවන්. ඉතින් මගේ කොණ්ඩේ ෆයිනල් ලුක් එක මේ වගේ තමයි තිබුණේ. මට ඕන විදියට හරිම ලස්සනට කලර් එක කරලා දුන්නා. ඉතින් දැන් මේ මම යන්නේ මොන හරි කන්න. ඇත්තටම කලර් එක දාන්න පැය 3ක් විතර ගියා. මට ආයෙත් බඩගින්නක් ආවා. ඒක නිසා මම ගියා 7-Eleven එකට. 7-Eleven එකේ තියෙන මේ චිකන් බර්ගර් එක අපි සාමාන්‍යයෙන් කනවා. ඒක හරිම රසයි. ඉතින් මම ඒකත් අරගෙන
ඩ්‍රින්ක් එකකුත් අරගෙන දැන් යන්නේ බස් එක ගන්න. ඉතින් මේ තියෙන්නේ සතියකට පස්සේ මම කර්ල් එක දාන්න යන දවස. ඉතින් එදා සැලූන් එකට යන්න කලින් මම ගියා මෙන්න ස්පා එකට මට නේල් කලර් එකක් දාගන්න. ඉතින් ගොඩක් වෙලාවට මම මෙතනින් තමයි නේල් කලර්ස් දාන්නේ. ඇත්තටම මෙතෙන්ට ආවම මට නේල් කලර් එකක් තෝරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මම ගිය පාර නම් දෙමේ පොඩ්ඩක් ලයිට් එකක්. මේ පාරත් ලයිට් එකක් දාන්නම් කියලා හිතන් තමයි ආවේ. එනකොට මට මෙතෙන්ට ආවට පස්සේ හිතුණා පොඩ්ඩක් ඩාර්ක් එකක් try කරලා බලන්න ඕනි කියලා. ඉතින් ගොඩක් වෙලා කලර් එකක් තෝරලා අවසානට මම හිතාගත්තා මේ පාරේ මෙරුන් කලර් එකක් try කරනවා කියලා. මේ තියෙන්නේ මගේ කලර් එක. ඔන්න ඉතින් ඊට පස්සේ මම ආව සැලූන් එකට මගේ කර්ල් එක සෙට් කරගන්න. ඇත්තටම මගේ තියෙන නැචරල් හෙයා එකක් ටිකක් ලොකු කර්ල් එකක් තමයි තියෙන්නේ. ඒ වුණාට මට ඕනේ ඊට වැඩිය චුට්ටක් පොඩිවට කර්ල් එක සෙට් කරගන්න. ඉතින් ආව ගමන් එයාලා ටට්ටක් ගාලා වැඩේ පටන් ගත්තා. ඇත්තටම ඉතින් මේ වැඩේට පැය ගාණක් යනවා කර්ල් එක සෙට් කරලා කෙමිකල් දාලා ඊට පස්සේ ඒක සෙට් වෙන්න තියලා ඒ වැඩ ටික කරද්දි ඉතින් ලොකු වෙලාවක් යනවා. ඇත්තටම මේක මේ විදිහට දාලා එක විදියකට ඔළුව තියන් ඉන්න එක හරි අමාරුයි. ඉතින් පැය ගාණක් මේ විදිහට ඉන්න ඕනේනේ. මෙන්න මේ විදිහට තමයි මගේ කර්ල් එක සෙට් වෙලා තිබ්බේ. ඉතින් ඒක දකිද්දි නම් මට හරිම ආසයි. ඇත්තටම මගේ කොණ්ඩේට කර්ල් එක දාන්න ඕනේ මට වැඩිය හස්බන්ඩ්ට. ඉතින් එයා කැමති නෑ කොණ්ඩේ ස්ට්‍රේට් කරනවට. එයා කැමති කර්ල් එකට. ඉතින් ඒක නිසා තමයි විශේෂයෙන් මං කර්ල් කරන්න ආවේ. ඉතින් කර්ල් එක කරලා ඉවරුණාට පස්සේ මේ විදිහට තමයි තිබ්බේ. ලස්සනයිනේ. එහෙනම් ඉතින් තවත් vlog එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. ආදරේ හැමෝටම.